මේ හයිජන් අලුත් කන්ට්‍රෝල් එක මේක 2000 වොට් එකක් මේක තියෙනවා 500 1200 ඔක්කොම ඔගේ මේ මෝටර් හයි කරන පැත්ත ඔය බ්ලූටූත් එකෙන් ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන් ඩොංගල් එක කනෙක්ට් කරන ඇප් එකට මේකේ ඔය රතු පාට වයර් එක දෙන්න තියෙන පොසිටිව් එකට ඒක යතුරු හරහා දෙන්න ඕන් කරගන්න ඊට පස්සේ මේක ඔය වයර් ටික ඔක්කොම ගහලා තියෙනවා මේ බලා ගන්න පුළුවන් අංකවලින් මොනවාද දාලා වයර් එක කියලා තනියම හයි කරගන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ ලොකු කතන්දරයක් නැහැ මේකේ මේ කන්ට්‍රෝල් එකේම ගහලා තිනවා QR එකකින් Android ෆෝන් එකකින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එකට කනෙක්ට් කරගන්න විතරයි තියෙන්නේ. සමහර විටදී අර Vivo ෆෝන් වගේ ඒවට නම් සපෝට් කරන්නේ නැති වෙයි ඇප් එක. මොකද JKBMS එකටත් ඒකට සපෝට් නොකරන ගැටලුවක් තියෙනවා. මේ සාමාන්‍ය කන්ට්‍රෝල් එකට වඩා වේගෙත් වැඩියෙන් ගන්න පුළුවන්. මේක ඇම්පියර් එකත් ලිමිට් කරලා තියෙන්නේ 45ට 2000 දී. මේ ඊට අඩු කන්ට්‍රෝලුත් තියෙනවා 36 ඉඳලා 72 වෙනකම් සෙලෙක්ට් කරගෙන කැමති වෝල්ටේජ් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඇප් එකෙන් සර්ච් කරද්දී අතන බ්ලූටූත් එක පෙන්වන ඩිවයිස් එක. ඊට පස්සේ ඒක සෙලෙක්ට් කරපුවාම ඔටෝමැටිකලි කනෙක්ට් වෙනවා. ලොකු දෙයක් කරන්න නැහැ. ඊට වෝල්ටේජ් එක උඩ පෙන්වනවා දකුණු පැත්තේ දැන්ට තියෙන එක. ඒක අපිට වෝල්ටේජ් එක 60 කියලා වල දෙන එක වෙනස් කරලා ගියර් ටික සෙලෙක්ට් කරලා එහෙම දෙන්න තියෙන්නේ. ඒ වෙලාවට අර වයර් හයි කරලා තියෙන්න ඕනේ. එතකොට අර ගියර් එක සෙලෙක්ට් කරලා අන්දාල වේගෙ බලා ගන්න පුළුවන් කොහොමද කියලා. වෝල්ටේජ් එකත් හදා ගන්න පුළුවන් 36 ඉඳලා තියෙනවා. අදාළ වෝල්ටේජ් එක කරන එක දුන්නාම හරි. හොඳ කන්ට්‍රෝල් එකක් ගැටලුවක් නැහැ සාමාන්‍යයෙන් බෝටෝල් එකක් වයි ගන්න බැරි අයට මේක හොඳයි මේ ලොකු ගාණක් නොවන නිසා මොඩ් 2000 වෙන්නේ රුපියල් 15000ක් වගේ මේක මේ